අන්‍යෝන් චිංගුදල් ඔන්න මම කාලෙකින් බ්ලොග් එකක් කරන්න හිතුවා. ඉතින් අද සඳුදා දවසක්. හැබැයි අද මම වැඩට ගියේ නැහැ. මුලින්ම උදේ නැගිට ගමන් මම කරන්නේ මෙන්න මේ විදිහට ලස්සනට තියෙන අහස දිහා චුට්ටක් වෙලා බලාගෙන ඉන්න එක. මොකද අපිට සාමාන්‍යයෙන් මේ විදිහට දේවල් බලන්න වෙන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. ඉතින් මේ හපැත්තේ තියෙන්නේ කොරියාවේ තියෙන චොදන් හකියු එකක්. චොදන් හකියු එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපි එක වසරේ ඉඳන් 5 වසරට යනවා වගේ මෙහි එක වසරේ ඉඳන් 6 වසරට එනකන් යන ස්කූල් එකක්. ඒත් ඔයාලට ඇහෙනවද එයාලගේ සද්ද කොහොමද කියලා? එයාලගේ සද්දෙත් ඉතින් ඔන්න ඔය විදිහට අහගෙන මං කරන්නේ මුලින්ම උදේට මොන හරි කන්න හදාගන්න එක. ඉතින් ඔන්න ඔය විදිහට උදේට හරි රැට හරි කනකොට මං අනිවාර්යයෙන්ම කාටුන් එකක් බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක නම් හොඳ පුරුද්දක් නෙමෙයි. දැන් ඉතින් චුට්ටක් එළියට යන්න ලෑස්ති වෙමු. චුට්ටක් අසනීපෙන් ඉන්නේ. ඔක්කොටම කලින් කියන්නම්කො ලෑස්ති වෙන ගමන් මං එයද වැඩට ගියේ නැති කියලා. මේ දවස්වල අපේ කම්පැනි එකේ වැඩ ටිකක් අඩුයි. ඉතින් අපි හැම කෙනෙක්ටම මාසෙකට නිවාඩු 2ක් ගන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් එහෙම නිවාඩුවක් තමයි මම අද සන්තට ගත්තේ. ඉතින් දැන් තියෙන්නේ ඔන්න ඔය ගහ ගන්න තියෙන දේ ඔක්කොම ටික ගාගෙන චුට්ටක් එළියට ඇවිදින්න යන එක. මොකද පහුගිය ටිකේම හිටියේ ගෙදරට වෙලා එහෙම නැත්තම් වැඩට යනවා ගෙදර එනවා. මොකද කොරියාවට ගොඩක් වැහලා ගම් වතුර ආවා. ඉතින් එළියට යන්න උනේම නැහැ. ඉතින් මෙහි ලංකාවේ වගේ බස් එකේ යන එක ටිකක් රස්තියාදු වෙන වැඩක් නෙමෙයි. මොකද මෙහි අපි බස් එකේ යනවා නම් ෆෝන් එකේ ඇප් එකක් තියෙනවා. ඉතින් ඒ ඇප් එකේ මුලින්ම කරන්න ඕනේ බස් එක එන වෙලාව බලලා ඒ වෙලාවට බස් එකට ගියාම හරි. අපි අර එක දිගටම වැඩ කරනකොට දැනෙන ස්ට්‍රෙස් එක ඒ වගේ දේවල් අඩු කරගන්න තමයි මම චුට්ටක් එළියට ආවේ. ඉතින් ඒ නිසා ඕවෙම වුණත් මම අනිවාර්යෙන් චුට්ටක් විතර ඇවිදිනවා කියලා හිතුවා. සතිය දවසක් නිසා ගොඩක් අය එළියේ නැහැ. මොකද මෙහි සාමාන්‍යයෙන් අවුරුදු 60 70 80 පවා වැඩ කරනවා. ඉතින් සතිය දවස්වල උදේ වරුව ඉඳන් හවස වරුව වගේ වෙනකන් එළියට ගියාට ගොඩක් අය එළියේ නැහැ. ටිකක් චූටි විතර පාළු ගතියක් තමයි තියෙන්නේ. මුලින්ම ගියේ නම් මට බඩගින්නක් ඇවිත් කන්න. ඉතින් කොහෙ ගියත් කෑම තමා මගේ අංග එක. දැන් මම මුලින්ම යන්නේ කන්න. ඉතින් ඔන්න චූටි දේවල් ටිකක් අරගෙන මුලින්ම කරේ කෑව එක. දැන් ඉතින් කාලා ඉවර වෙලා ආයෙමත් ඇවිදින්න තමයි තියෙන්නේ. ඉතින් ඉස්සරේ ඉඳන් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම වගේ මගේ ලොකු ආසාවක් තිබුණා. මම මහන්සි වෙලා මම්මම මගේම සල්ලි වලින් මම ආස කරන දේවල් ගන්න ඕනේ කියලා. ඉතින් අද ඒ ආසාව ඉෂ්ට වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන ගොඩාක් ගෑනු ළමයිනුත් මේ විදිහට තමන්ගේම මහන්සියෙන් තමන් ආස කරන දේවල් ගන්න ආස ඇති කියලා. ඉතින් හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනාවල් ඉෂ්ට වෙන්න කියලා මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. දැන් අපි යමු ටයිසෝ එකට. කොරියාවේ ඉන්න කෙනෙක් නම් දන්නවා ටයිසෝ එකට ගියාම අපිට ගන්න කිසිම දෙයක් නැති වුණත් මේකේ තියෙන ගොඩක් දේවල් අපි අරගෙන තමයි ඉන්නේ. මොකද මේකේ තියෙන ප්‍රොඩක්ට් ගොඩක් අඩුයි ගණන්. සාමාන්‍යයෙන් කොරියාවේ චොනන් එකේ ඉඳන් වගේ මේකේ ගොඩක් අඩු තියෙනවා. ඉතින් ගන්න කිසිම දෙයක් නැති වුණත් අනිවාර්යෙන්ම මොනවම හරි මේකේ අරගෙන තමයි එළියට බහින්නේ. සාමාන්‍යයෙන් මම ඩයිසෝ එකේ තියෙන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. ඒත් මෙන්න මේ ළඟකදී මෙන්න මේක මම යූස් කරලා බැලුවා. හැබැයි දැන් නම් මම මේක ඉවර වෙන්න අරන් try කරලා බලනවා. ඒතර මේක ගොඩක් හොඳයි. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කැමති කෙනෙක් මේක try කරලා බලන්න. දැන් යන්න මට ගන්න උවමනා කරන්නෙම නැති දෙයක් ගන්න. මෙන්න මේ වගේ පර්ස් එකක් තමයි මම ගත්තේ. ඉතින් මට මේක ඕනේ නැහැ. ඒනොත් මම මේකත් ගත්තා.
දැන් යමු මෙන්න මේ රස්නේ කාලේ බොන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් ගන්න. මෙතන තියෙනවා කොම්බුචා කියලා එකක්. ඉතින් මේක කොරියන් අයත් ගොඩක් බොනවා. හැබැයි මේ මම පළවෙනි පාර තමයි මේක try කරලා බලන්නේ. මම එකෙන් ගත්තේ අනාසි රහ තියෙන එක. ඊළ බලමු මේක රහ කොහොමද කියලා අපි ගෙදර ගිහලා. ගයිස් දැන් තමයි මම ආසන කරන තැනට යන්නේ. කොච්චර ලොකු වුණත් මෙන්න මෙතන තියෙන තැනට ගියාම එකක් අනිවාර්යෙන් අරගෙන එනවමයි. ඉතින් මෙන්න මේ ලස්සන සුදු බාර රෙඩියෝ තමයි මම ගත්තේ. එයා ජොනන් 5ක් වගේ ගානක් තමා උනේ. දැන් යන්න මම ආසම කරන කුකී එක ගන්න. මෙන්න මේ වර්ගයේ තියෙන කුකී එක තමයි මම අහස ඔරියෝන් කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන. මෙන්න මේ කුකී එක කන්න මම හරිම ආසයි. ගෙදර ඉන්න දවසට සාමාන්‍ය උදේට කෝපි එකක් හදාගත්තාම මේ කෝපි එකත් එක්ක මේ කුකී එක මාරු විදියට මට සෙට්. කැෂියකට යන්න කලින් ඉතින් මෙන්න මෙතන තියෙන කොළ පාට මල් පැල ටික දැක්කා. මේ දවස්වල මට මේ කොළ පාට මල් පැල පිස්සුවක් හැදිලා තියෙනවා. ඉතින් ඒ ටික දිහාත් කට ඇරගෙන බලාගෙන ඉඳලා හැබැයි මම එකක්වත් ගත්තේ නැහැ. දැන් යමු බිල් කරන්න. ඉතින් මේකේ කාඩ් පේමන්ට් කරනවා නම් මැෂින් එකෙන් තමයි කාඩ් පේමන්ට් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි සල්ලි වලින් ගෙවනවා නම් අතේ තියෙන කැෂිය එකට ගිහිල්ලා සල්ලි වලින් අපිට ඒ පේමන්ට් එක කරන්න පුළුවන්. ඉතින් මම අද කරන්නේ කාඩ් පේමන්ට් එකක්. ගොඩක් වෙලාවට කොරියාවේදී කාඩ් පේමන්ට් කරන එක තමයි ගොඩක්ම හොඳ. Please select a shopping bag size. Please scan the 2D barcode on your products. 시간을 끝까지 밀어넣어주세요. 결제가 완료되었습니다. 영수증이 없으면 교환 방법이 තව ටිකක් වෙලා ඇවිදින්නක් කියලා ආස වුණොත් ගොඩක් රස්නේ නිසා ඇවිදින එක එපා වුණා. ඒ නිසා ඉතින් මෙන්න මේව බඩු ටික ඉක්මනට දාගෙන මම ගෙදර යන්න බස් එකට නැංගා. එහෙනම් ඉතින් ඔන්න අපි තවත් දවසක තවත් vlog එකකින් හම්බෙමු. අන්‍යෝ. තව එකක් මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. bye.